සුබ දවසක් ඔයගොල්ලෝ ඔක්කොටම. අද මම කියන්න යන්නේ Toshiba මැෂින් එකකින් 29 ඒ මැෂින් එකකින් තනි පැත්ත ෆොටෝකොපියක් ගන්න හැටි. ඉස්සෙල්ලාම අපි කොපිය මෙන්න මෙහෙමයි තියාගන්නේ. මේ අතට මේ මුල්ලට හිටින්න තියාගෙන ඊට පස්සේ මැෂින් එක ඔන් කරගන්න. මේ බටන් එක ඔන් කරගන්න. ඊට පස්සේ මැෂින් එක ඔන් වුණාම ඩිස්ප්ලේ එක අපිට මේ විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එකකින් ඉස්සලාම පල්ලෙහාකට එන්න. මේකෙන් කියන්නේ මේකේ වදින්න ඕන මේ ටෝන ලෙවල් එක. ඒ කියන්නේ කොලේ කළු ගතිය. සාමාන්‍යයෙන් අපේ මේ දෙන කොපිය කළු ගතිය චුට්ට වැඩි කරන්න ඕන නම් අපි මේ විදිහට මේක වැඩි කරන්න ඕනේ. කළු ගතිය පොඩ අඩු කරලා ගහනවා නම් මෙන්න මේ විදිහට අඩු කරන්න ඕනේ. සාමාන්‍ය මැද සයිස් එක වගේ තියලා සාමාන්‍ය කළු ගතියක් තියෙන කොලයක නම් මැද සයිස් එක වගේ තියලා කොපියක් ඒ ගාන ගහපුවම ඇති. ඊට පස්සේ ඒක අධිකම් පස්සේ ඒක ඕකේ කරන්න. ඊළඟට මේකෙන් ඊළඟ එක APS කියලා කියන්නේ අපි මේ කොලේ ගන්න ඕනේ ට්‍රේ එක සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මේකේ A4 කියලා කියන්නේ මේ මෙන්න මේ ට්‍රේ එකට දාන කොළ වලට A4. මේක තමයි ඒ ට්‍රේ එක. ඊළඟට A3 නම් අපි ඒක මේ දෙන්න ඕනේ මෙන්න මේ පැත්තට. මෙන්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි A3 එකක් දාලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපි හරි ඩ්‍රෝවර් එක සිලෙක්ට් කරලා ඕකේ එක දෙන්න. ඊට පස්සේ මේකෙන් අහන්නේ සයිස් එක. සාමාන්‍යයෙන් A4 සයිස් එක නම් 100 කියලා ගහන්න. A4 එකකට වැඩි සයිස් එකක් නම් ඒක A4 කොලයට ගන්න ඕන නම් මේක රෙඩියුස් කරන්න ඕනේ අපි. සාමාන්‍යයෙන් මෙතනින් මේක රෙඩියුස් කර හැකියි. A3 to A5, A3 to A4 අනිවාර්ය අපි කැමති සයිස් එකෙන් මේක දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් A4 සයිස් එකක්ම A4 කොලයක නිකන් නිසා මේක 100%ම තියන්න. ඊට පස්සේ ඒ ටික තමයි අපිට හදන්න තියෙන ටික හදලා මෙන්න මෙතන ස්ටාර්ට් බටන් එක දුන්නා නම් කොපිය වදිනවා. හරි. මෙතන අපි දැන් ගහපු කොපිය. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මේ මාව subscribe කරලා like එකක් දාන්න. ආයෙ දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු.